ඔයත් TikTok එකේ නිකන් වීඩියෝ හදාලා උඩට පල්ලෙහාට ස්ක්‍රෝල් කර කර නේද ඉන්නේ. එහෙනම් අද මේ වීඩියෝ එක කියලා තියෙන්නේ හරියටම ඔයාට. අද මම ඔයාට මේ වීඩියෝෙන් කියලා දෙනවා TikTok එකේ මුදල් උපයන්න පුළුවන් ක්‍රම 5ක් ගැන. හරිනම් අපි තව කතා ගන්න තු වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවද මේ TikTok එක කරා සල්ලි යන්න පුළුවන් ක්‍රම කියලා. හෙලෝ සාදරයෙන් පිළිගන්නවා අදත් තිමක් පිට වෙඩිච්චල තින්ගෙන තවත් අලුත් මාළුත් වීඩියෝ එකකට. හරි අපි කලින් ඉන්ට්‍රෝ එකේ කතා කරා වගේ අපි අද මේ වීඩියෝ එක කතා කරන්නේ TikTok එකේ නිකන් අමාරුවේ වීඩියෝ එඩිට් කර කර ඉන්න අයට ඒ වීඩියෝ වලින් සල්ලි ගන්න පුළුවන් ක්‍රම ගැන තමයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. හරි මම ඔයාලත් එක්ක අද කතා කරන්න පළවෙනි ක්‍රමය තමයි TikTok live කියන්නේ. දැන් ඔයා බලන්නේ නැති කොහොම TikTok live කියලා සල්ලි හොයන්නේ කියලා. හරි අපි මුලින්ම මේ TikTok live හරහා සල්ලි වෙන ක්‍රමය ගැන කතා කරන්න කලින් ඔයා මුලින්ම මෙන්න මේ TikTok live දාන්න ඔයාට ගැලපෙන කැටගරි එකක් ඔයා තෝරගන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයා ගේම් ගහන්න කැමති නම් ඔයාට පුළුවන් ගේමින් TikTok page එකක් ඔයාලා තියෙනවා නම් ඒ ගේමින් TikTok page එකේ ඔයාට live දාන්න පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ලස්සන සින්දු කියන්න පුළුවන් නම් ඔයාට ඔයා කියන සින්දු live කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මොකක් හරි ජොබ් එකක් කරනවා නම් ඔයාට ඒ ජොබ් එක උනත් ඔයාට කිසි ප්‍රශ්නයක් නැත්නම් live දෙන්න පුළුවන්. හරි ඔයාලා මේ විදිහට live දෙන්න හොඳ කැටගරි එකක් තෝරගත්තට පස්සේ ඔයාට පුළුවන් සතියන් දෙක කට්ටියට එක්ක පුළුවන් දවස් වලට ඔයාට live දෙන්න පටන් ගන්න පුළුවන්. හරි දැන් ඔයාලා බලන විදිහට කොහොමද වෙන්නේ මේ live දෙන එකෙන් සල්ලි හම්බෙන්නේ කියලා. මෙන්න මේ live දෙන එකේ සල්ලි හම්බෙන විදිය තමයි ඔයාගේ මේ live එක බලන audience එකට පුළුවන් ඔයාට gift එවන්න. ඔයාගේ audience එකට ඒ gift එක එක විදිහට එවන්න පුළුවන්. ඒ එවන gift එකට අනුව ඔයාට හම්බෙන මුදලත් වෙනස් වෙනවා. හරියට මේ විදිහට ඒ කට්ටියගේ audience එක ඔයාට gift එවුවට පස්සේ ඔයාට පුළුවන් මේ gift සාමාන්‍ය ප්‍රමාණයක් එකතු වුණාට පස්සේ ඒ gift එක ඩොලර් වලට convert කරගෙන ඔයාට පුළුවන් මෙන්න මේ ඩොලර් ටික ඔයාගේ bank එකටම ලේසියෙන්ම transfer කරගන්න. හැබැයි එක දෙයක් ඔයකට මතක් කරන්න ඕනේ ඔයාට මේ විදිහට TikTok live දාන්න නම් ඔයා ඔයාගේ TikTok page එකේ followers ලා 1000 සීමාව පහු කරලා තියෙන්න ඕනේ. හරි මම ඔයාලත් එක්ක කතා කරන TikTok එකෙන් සල්ලි ගන්න පුළුවන් දෙවෙනි ක්‍රමය තමයි paid promotion and sponsorship කියන්නේ. TikTok කියලා කියන්නේ ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ short content platform එකක්. මේ TikTok platform එක ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ නිසා business කරන ගොඩක් අය මෙන්න මේ TikTok කියන platform එක කරහා එයාලගේ business එක promote කරගන්න බලනවා. ඒකදී ඒ කට්ටිය සරලවම කරන්නේ වෙනස් content type එකක් තියෙන ගොඩක් followers සහ reach එකක් තියෙන content creator ලා contact කරගෙන එයාලට යම් කිසි මුදලක් ලබා දීලා ඒ කට්ටියගේ business එක promote කරලා දෙන්න කියලා ඒ කට්ටියට කියනවා. ඊට පස්සේ content creator ලා ඒ කට්ටියගේ business එකට ගැලපෙන විදිහට content එකක් create කරලා TikTok එකට upload කරනවා. හරි දැන් ඔයා බලනදී මොකද මං එහෙම එකක් ඔයාලට කිව්වේ කියලා. හරි මං ඔයාලට මේ ක්‍රමෙන් කියලා දෙන්නෙත් ඔයාලට අන්නේ ක්‍රමෙන් සල්ලි වෙන විදිය තමයි. හැබැයි ඔයා මේ ක්‍රමෙන් සල්ලි හොයන්න නම් ඔයා ටිකක් මහන්සි වෙලා TikTok page එක grow කරගන්න ඕනේ. ඔයා කවුරුත් කරලා නැති විදිහේ content type එකක් කරනවා නම් ඔයාට මෙන්න මේ ක්‍රමෙන් ගොඩක් මුදල් උපයන්න පුළුවන්. ඔයාගේ TikTok page එකේ content type එකක් වෙනස් වෙලා සහ ඔයාගේ TikTok page එකේ followers සහ like විශාල ප්‍රමාණයක් තිබ්බොත් එම ගොඩක් business කරන අය ඔයාට කතා කරනවා ඒ කට්ටියගේ product service ඔයාට කියලා promote කරගන්න. හැබැයි මේ ක්‍රමෙන් නම් ඔයාට එකපාරටම මුදල් උපයන්න බෑ. ඔයා මාස 2 3 4 වගේ එක දිගට content create කරලා ගොඩක් මහන්සි වෙලා ඔයාගේ TikTok page එක grow කරගන්න තරමට තමයි ඔයාට මෙන්න මේ ක්‍රමෙන් මුදල් උපයන්න පුළුවන්. ඔයා මහන්සි වෙලා වැඩ කරොත් එම මෙන්න මේ ක්‍රමෙනුත් ඔයාට ලොකු මුදල් ප්‍රමාණයක් හොයන්න පුළුවන්. හරි මම ඔයාලත් එක්ක කතා කරන්නේ TikTok එකෙන් සල්ලි ගන්න පුළුවන් තුන්වෙනි ක්‍රමය තමයි video gift කියන්නේ. මේ video gift කියන ක්‍රමෙත් අපි පළවෙනියට කතා කරපු ක්‍රමයට ටිකක් සමානයි. මේ video gift ක්‍රමේදී වෙන්නේ ඔයාගේ video බලන audience එකට ඔයාට පුළුවන් gift එවන්න. ඔයාලට පළවෙනි ක්‍රමේදී වගේ ඊට පස්සේ මේ එකතු වෙන gift සාමාන්‍ය ප්‍රමාණයක් එකතු වුණාට පස්සේ මේ gift ඩොලර් වලට convert කරලා ඔයාට පුළුවන් ඔයාගේ bank එකටම ගන්න. හැබැයි මේ gift option එක enable කරගන්න ඔයාට පොඩි task ටිකක් complete කරන්න වෙනවා. ඒ තමයි ඔයාගේ TikTok page එකේ ඔයා followers ලා 10000 සීමාව පහු කරන්න ඕනේ. ඒ වගේ තමයි ඔයාගේ TikTok page එකේ ඔයා මාසයක් active තියා ගන්න ඕනේ. සහ ඔයාගේ TikTok page එක ඔයා කිසිම දේශපාලන සම්බන්ධ දෙයක් ඇතුළත් කරන්න බෑ. මෙන්න මේ කියන දේවල් ටික ඔයා සම්පූර්ණ කරලා පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ TikTok page එකට video gift option එක enable කරගන්න. ඊට පස්සේ ඔයාගේ TikTok video බලන audience එකට පුළුවන් එයාලා කැමති නම් ඔයාට video gift එවන්න. ඊට පස්සේ මම අර කලින් කතා කරා වගේ ඔයාට මෙන්න මේ video gift ඩොලර් වලට convert කරා ඔයාගේ bank එකටම transfer කරගන්න පුළුවන්. මේ ක්‍රමය ඔයා පිටරට audience එකක් අල්ලලා කරොත් එම ඔයාට මේ ක්‍රමෙන් ලොකු මුදල් ප්‍රමාණයක් හොයන්න පුළුවන් වෙනවා. හරි ඔයාලත් එක්ක කතා කරන TikTok එකෙන් සල්ලි ගන්න පුළුවන් හතරවෙනි ක්‍රමය තමයි TikTok page sell කරන එක. අද වෙනකොට නම් මෙන්න මේ TikTok page sell කරන කට්ටිය ගොඩක් අය කට්ටියට බලා ගන්න පුළුවන්.
ඒ කට්ටිය සරලවම කරන්නේ මෙන්න මේ TikTok එක කරා සල්ලි වෙන එක. ඔයාට පුළුවන් මෙන්න මේ ක්‍රමේ හරහා TikTok එකෙන් සල්ලි හොයන්න. ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ මේ දවස්වල ගොඩක් වෛරල් යන content category 5ක් විතර select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ content category 5ටම ඔයා TikTok page 5ක් හදාගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ TikTok page 5ට schedule එකක් හදාන වීඩියෝ එක දිගට post කරන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ මෙන්න මේ TikTok page 5ම මාසයකමාරක් වගේ කාලෙකින් viral කරගෙන followers like වැඩි කරගන්න. ඊට පස්සේ පුළුවන් ඔයාට මෙන්න මේ TikTok page 5ම ටිකක් viral ගිහිල්ලා like followers වැඩි වුණාට පස්සේ හොඳ trust TikTok page buy කරන කෙනෙක්ට මෙන්න මේ TikTok page 5 sell කරන්න. ඔයා මෙන්න මේ විදිහට TikTok page sell කරලා සල්ලි ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා TikTok page එකවර අඩුම 5ක්වත් හදාගන්න. නැත්නම් ඔයාලට වීඩියෝ ක්‍රියේට් කරන්න යන ටයිම් එක data මේ ඔක්කොම වැඩක් නැති වෙනවා. හරි මම කතා කරන TikTok එකෙන් සල්ලි ගන්න පුළුවන් පස්වෙනි සහ අන්තිම ක්‍රමය තමයි ඔයා කරන් ඉන්න හෝ ඔයා කරන් යන ඔයාගේ බිස්නස් එක TikTok platform එක කරා ප්‍රොමෝට් කරන එක. අපි දැන් මේ කතා කරන්න යන ක්‍රමේ අපි කලින් කතා කරපු paid promotion and sponsorship කියන ක්‍රමයට ටිකක් සමානයි. හැබැයි ඒකද කරන්නේ ඔයා අනුන්ගේ product එකක් හෝ service එකක් සල්ලි අරගෙන ප්‍රොමෝට් කරලා දෙන එක. හැබැයි ඔයා මේ ක්‍රමෙදි කරන්නේ ඔයාගේ බිස්නස් එක ඔයාගේ TikTok page එක හරහා ප්‍රොමෝට් කරන එක. ඔයාට පුළුවන් ඔයාගේ product එක හෝ service එක ගැන creative content create කරලා ඒවා ඔයාගේ TikTok page එකේ upload කරන්න. ඔයා මේ ක්‍රමය හරියටම කරොත් අපි කලින් කතා කරපු හැම ක්‍රමයකටම වඩා ඔයාට මෙන්න මේ ක්‍රමයෙන් TikTok එක හරහා සල්ලි හොයන්න පුළුවන්. කෙටියෙන් ගියොත් ඔයා මේ ඔයාගේ බිස්නස් එක ප්‍රොමෝට් කරගන්න එක TikTok එක හරහා හරියටම කරොත් ඔයාට direct customers ලටත් වඩා මෙන්න මේ TikTok එක හරහා customer base එකක් හදාගෙන ලොකු මුදලක් කාට මෙන්න මේ ක්‍රමයෙන් හොයන්න පුළුවන්. හරි මම හිතනවා ඒ කට්ටිය අද මම මේ ගෙනාවු ක්‍රම ටික ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලා මේ ක්‍රම පහම නැතත් ඔයාලා මේ ක්‍රම පහෙන් එකක් හරි try කරලා බලන්න. මොකද ඔය කට්ටිය මේ ක්‍රම හරියටම use කරොත් ඔයාට TikTok එක හරහා ලොකු මුදලක් හොයන්න පුළුවන්. ඒ වගේ තව TikTok එක කරා මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. හැබැයි ඒ වගේ සමහර ඒවා තාම ලංකාවට එලිජිබල් වෙලා නැහැ. ඔයාට මෙන්න මේ වීඩියෝ එකේ part 2 එකක් ඕන නම් ඒකත් පාලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේ තව ඔයාට මෙන්න මේ ක්‍රම try කරද්දී මොකක් හරි ගැටලුවක් ආවොත් පාලේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයාලට එන මේ හැම ප්‍රශ්නයක්ම මම විසඳ ගන්න අනිවාර්යෙන් උදව් කරනවා. ඒ වගේ තව ඒකට මෙන්න මේ වීඩියෝ එක වැදගත් වුණා නම් පාතිය like button එක press කරලා මෙන්න මේ වීඩියෝ එක එකට එකේ සල්ලි හොයන්න උන තියෙන යාළුවන්ට share කරන්න. හරියනම් අදට මම ගෙනාව වීඩියෝ එක මේ විදිහට ඉවර වෙනවා. වීඩියෝ එක ඉවර කරන්න කලින් මතක් කරන කට්ටිය තාමත් අපේ Smart Step YouTube channel එකට join වෙලා නැත්නම් දැන්ම පාවිච්චි කරන subscribe button එක subscribe කරලා ඊට එතන bell icon එක තෝරලා ගන්න. එතකොට මම එකට වීඩියෝ එකක් ගෙනාපුවා ඒකට එක ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරිනම් මේ වගේ තවත් අලුත් ඉන්ට්‍රස්ට් වීඩියෝ කරගෙන කට්ටිය පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා.